අද උදේ නැගිටිද්දි අපේ බෝඩරේම හිම වලින් වැහිලා. ඇත්තටම මම පළවෙනි වතාවට තමයි මේ වගේ හිම දකින්නේ. ඒකයි අච්චර වික්ෂිප්ත වෙලා හිටියේ. ගියේ ගමන් ඉතින් ආසාවට ඇල්ලුවා. ලැජ්ජ නැතුව දෙවෙනි පාරටත් ඇල්ලුවා. මම යද්දි හිම බබවල ටිකකුත් මෙහෙම පේලියට ඉඳගෙන හිටියා. මේ හිම වැටෙනවා කියලා දන්නේ නැහැ. දැක්කොත් තමයි. මොකද අර වහිනවා වගේ සද්දයක්වත් ඇහෙන්නේ නැහනේ. මගේ තිබ්බ කලබලයට වින්ටර් ජැකට් එකක්වත් දැම්මේ නැහැ. නිකන් ජැකට් එකක් තමයි දාගෙන ආවේ. හැබැයි අවුලක්කුත් නැහැ. එහෙම ලොකුවට සීතල දැනුනේ නැහැ. මගේ ගෙදර ඉස්සරහම තියෙනවා පාක් එකක්. ඒ කියන්නේ චිල්ඩ්‍රන්ස් පාක් එකක් වගේ. මේ හැමතැන මේ වගේ ඒවා තියෙනවා. ගියාට පස්සේ මං කාවක්වත් දැක්කේ නැහැ. හින්දා මං ඇති වෙනකම් ෆොටෝස් වීඩියෝස් අරන් තමයි ආවේ. ඔයාට සීතල නැද්ද? තපොඩේම ලිස්සලා වැටෙනවා ඉස්සෙල්ලා. ඉතින් පාරම ලිස්සලා වැටෙන්න ගියා. හරි පරිස්සමින් තමයි ඇවිදින්න ඕනේ. වැටුණොත් ඉතින් සොරිම තමයි. මේ වෙනකොට හොඳට අවුවත් පායලා තිබ්බේ. ඒ නිසා හිම ටික ටික දිය වෙන්න පටන් අරගෙන තමයි. ඒක දැක්කම හැරි බෝට මතක් වුණා. ජීවිතේ විදින්න ඕන නිසා මම තේ එකකුත් හදාගත්තා. මම ඉන්නේ ගෙදර බෙඩ්රූම් එකට අර පාක් එක පේන විදිහ මාරම ලස්සනයි. පුළුවන් කට්ටියට මම ඉතින් වීඩියෝ කෝල් අරගෙනත් පෙන්නුවා. අද ඉතින් හරි සතුටු දවසක්. ගියෙන් එන්නම් බයි.